ආයිබෝන් කියලා පිළිගන්නවා සියලු දෙනාම අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ චරිත අතලගේගේ අලුත්ම ඇල්බම් එක ගැන. ඒකේ නම තමයි Awakening Born Between Two Prayers. ඉතින් මේ ටයිටල් එක ගැන කතා කරනකොට මුලින්ම මම හිතන්නේ මේ Born Between Two Prayers. ඒ කියන්නේ two prayers prayersලා දෙන්නෙක් අතර ඉපදීම කියන ටයිටල් එක වැටෙන්නේ මට හිතෙන්නේ මේ චරිත මට මතකයි එක ඉන්ටර්විව් එකකදී කියනවා එයා මේ ඉපදුනේ ඉටලි වලදී කියලා. ඒ කියන්නේ එයාගේ පවුලේ කට්ටිය මේ ඉටලි වලට මයිග්‍රේට් වෙලා මේ ඒ වෙලාවේ ඒදි තමයි චරිත ඉපදිලා තියෙන්නේ. ඉතින් ඉටලි වල ප්‍රධානම ආගම විදිහට තියෙන්නේ ක්‍රිස්තියානි ආගම. ඉතින් මම හිතන්නේ චරිතගේ පෞල් පසුබිම තියෙන්නේ මම හිතන්නේ බුද්ධ ආගමේ. ඉතින් මෙන්න මේ දෙක නිසා තමයි දැන් චරිත ඉපදිලා තියෙන්නේ ක්‍රිස්තියානි ආගමක් තියෙන රටක පෞල් පසුබිම බුද්ධ ආගමේ. අන්නේ දෙක අතර ඉපදුනා කියන එක මේවා කරලා කියන්නේ ඒක සනිටුහන් කරලා තමයි මම හිතන්නේ මේකට මේ නම වැටෙන්න ඇත්තේ මේ විදිහට Born Between Two Prayers කියන එක. කොහොම හරි මුලින්ම මේ වීඩියෝ එක මම මගේ නිවුස් ෆීඩ් එකේ දකිද්දි එකපාරට මම බුදුම වුණා මොකද්ද මේ විනාඩි 50ක දාලා තියෙන සෝං එක කියලා මෙයා. මේ චරිත. මොකද විනාඩි 50ක එකක් ඔයිට කලින් අපි YouTube වල දැකලා නැහැනේ මේ විනාඩි 50ක මේ සෝං එකක්. ඉතින් මම ක්ලික් කරලා බැලුවාම තමයි දැක්කේ ඒක එයාගේ අලුත්ම ඇල්බම් එක. එයා ඒක වීඩියෝ එකක් විදිහට තමයි රිලීස් කරලා තියෙන්නේ. ඉතින් ඇල්බම් එකේ සින්දු 9ක් තියෙනවා. ඉතින් සින්දු 9ම බලද්දි මම බැලුවේ ඊළඟට කවුද මේ සින්දු ටික කියලා තියෙන්නේ කියලා. ඉතින් ඩිස්ක්‍රිප්ෂන් එකේ බලද්දි දැක්කා එක සෝං එකක් ඒක නම තෙලකටහ ගාථා. ඉතින් ඒක පර්ෆෝම් කරලා තියෙන උමාරියා. ඉතින් ටිකක් අර පුදුම වුණා මම ටිකක් මොකද මේ උමාරියා චරිතත් එක්ක සෝං එකක් කරලා තියෙනවා දැක්කහම මොකද උමාරියාගේ ජොන්රාස් එයා සිං කරන ජොන්රාස් ටිකක් වෙනස් ඒවා නිසා ඒ කියන්නේ පොප් හිප් හොප් වගේ R&B පැත්තට වැඩිපුර නේ එයාගේ ජොන්රාස් තියෙන්නේ. හැබැයි ක්ලාසිකල් සොන්ග්ස් එහෙමත් සිං කරලා තියෙනවා. මේ කොහොම හරි චරිත උමාරියත් එක්ක සෝං එකක් කරලා තියෙනවා දැක්කම මම ටිකක් පුදුම වුණා. ඉතින් මගේ මුලින්ම මම මේ ප්ලේ කරලා අහපු සින්දුව තමයි මේ ඇල්බම් එකේ මේ සින්දුව. තෙලකටහ ගාථා. සෝං එක ප්ලේ කරද්දිම මට ඒක යනවා පොඩි ඉන්ට්‍රෝ එකක් ඉන්ස්ට්‍රුමන්ට් එකක් ප්ලේ වෙන. පියානෝ ඉන්ස්ට්‍රුමන්ට් එකක් මම හිතන්නේ. ඒක ප්ලේ වෙද්දි ඒ ඉන්ට්‍රෝ එක ප්ලේ වෙද්දි මට නිකන් ඒක අහලා පුරුදු වගේ ගතියක් දැනුණා. මොකද මට මතක හැටියට ඒ වගේම පාර්ට් එකක්. ඒ කියන්නේ ඔය මියුසික් එක නෙමෙයි. ඒ වගේම යන මේ පාර්ට් එකක් ඉන්ට්‍රෝ එකක් තියෙනවා මේ Nightwish කියන බෑන්ඩ් එකේ තියෙනවා සෝං එකක් නිමෝ. හරි එස්කේපිස්ට් හරි. ඔන්න ඔය සෝං දෙකෙන් එකක ඔන්න ඔය වගේම ඉන්ට්‍රෝ එකකින් තමයි පටන් ගන්නෙ. ඉතින් මට ඒක හෙද්දිම මේ මට මගේ ඔලුවට ආවේ මේ මට මතක් වුණේ අන්න ඒ සින්දුවක්. Nightwish ලගේ සින්දුවක්. ඉතින් කොහොම හරි මේ සෝං එකත් මේගොල්ලන් මේ චරිත හදලා තියෙන්නේ රොක් ජොන්ර් එකකට. මම හිතන්නේ හાર્ඩ් රොක් ජොන්ර් එකට වගේ. මම හිතන්නේ මේක මේ හાર્ඩ් රොක් පැත්තට මේ සෝං එක හදන්න මේ චරිතට බලපාන්න ඇත්තේ මම හිතන්නේ මේ සෝං එකේ ස්ටෝරි එකට ගැලපෙන විදිහට මේ මියුසික් තෝරගන්න ඕන වෙච්ච නිසා වෙන්න ඇති. මොකද මේ ස්ටෝරි එක මේ සෝං එකේ ස්ටෝරි එක යන්නේ මේ කතාව වෙන්නේ අර විහාර මහදේවිය මේ මුහුදට බිලිවීම ගැන තමයි මේ ස්ටෝරි එක යන්නේ. ඒ කියන්නේ කැලණිතිස්ස රජතුමාගේ
කැලණිතිස්ස රජතුමා අර එක රහතන් වහන්සේ නමක් තෙල් කටාරමක ගිල්වා අපවත් කළා කියලා කතාවක් ඒ කියන්නේ එහෙම මේ අපි අහලා තියෙනවානේ මේ කතාවක්. අන්නේ අවස්ථාවේදී ඒ රහත් හිමියන් අපවත් කිරීම නිසා මේ දෙවියන් ඒකට මේ කෝප වෙලා මුහුද ගොඩ ගැලීමට මේ කියන්නේ ලංකාවට මුහුද ගොඩ ගැලීමට සැලැස්සුවා කියලා තමයි ඒ කතාවේ තියෙන්නේ. ඉතින් ඒ මුහුද ගොඩ ගැලීම නවත්තන්න කැලණිතිස්ස රජතුමා තමන්ගේ දියණිය ඒ කියන්නේ විහාර මහා දේවිය මුහුදට බිලි දුන්නා කියලා තමයි ඒ කතාවේ තියෙන්නේ. ඉතින් ඒ කතාව තමයි මේ සෝන් එකේ යන්නේ. ඉතින් අර හાર્ඩ් රොක් වගේ මියුසික් එකක් අර මේ මුහුද කැළඹිලා මුහුද රැලි ගොඩට ගලන ඒ වගේ වයිබ් එකක් එක්ක තමයි මේ මියුසික් එක මම හිතන්නේ චරිත මේ තෝරගෙන තියෙන්නේ මේ හાર્ඩ් රොක් ජොනර් එක. ඉතින් කොහොමත් අර චරිත මේ මම හිතන්නේ මේ මෙහෙම මේ එකම ජොනර් එකකට කොටු වෙලා හදන එක්කෙනෙක් නෙමෙයි සෝන්ස්. මට මතකයි ඒක තව ඉන්ටර්වියු එකකදී චරිත කියනවා අර මියුසිෂියන් කෙනෙක් එයා ඉපදෙද්දිම එයාට මේ අර බෝන් ටැලන්ට් එකක් තියෙනවා නම් ඒ මියුසිෂියන්ට මේ ඒ කියන්නේ එයාට ඇකඩමික් නොලෙජ් එකක් නැතුව එයාගේ සහජ දක්ෂතාවයක් තියෙනවා නම් මියුසික් වලට එයාට යන්න පුළුවන් අර එක ඒ කියන්නේ අපි කියමු එක රේඛාවක් දිගේ ඒ කියන්නේ එක ජොනර් එකක් දිගේ විතරයි යන්න පුළුවන් කියලා කියනවා. හැබැයි මියුසික් ගැන දැනුමක් හොඳ ස්ටඩි එකක් හොඳ ඇකඩමික් නොලෙජ් එකක් තියෙනවා නම් ඒ කෙනාට මියුසික් වල හැම තැනක්ම මේ ටච් කරන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ මියුසික් කියන ලොකු පරාසයේ අපි කියමු එක එක ජොනරස් තියෙනවානේ පොප්, R&B, හිප් හොප්, ජෑස්, රොක්, ක්ලාසික් වගේ ගොඩක් ජොනරස් තියෙනවානේ. අන්නේ හැම එකක්ම ටච් කරන්න පුළුවන් කියලා තමයි මේ ඒකෙදි කියන්නේ චරිත. ඉතින් මම හිතන්නේ චරිතට මේ හොඳ ඉතා හොඳ ඇකඩමික් නොලෙජ් එකක් තියෙනවා මම හිතන්නේ මේ මියුසික් ගැන. ඒක නිසා තමයි එයාගේ අර ගොඩක් එක එක වෙනස් ජොනරස් වල සින්දු එයා මේ ප්‍රොඩියුස් කරන්නේ. ඔය ජෑස් ළඳ ඊට පස්සේ ලතින් කංකාරිය දුවේ ඊට පස්සේ දැන් මේ අලුත් ඇල්බම් එකේ තෙලකටහ ගාථා ඒ වගේම තව සින්දුවක් තියෙනවා මේ අලුත් ඇල්බම් එකේ කඳුළු මුතුහර කියලා. ඉතින් ඒකත් මේ අර ටිකක් වෙනස් විදිහේ ජොනර් එකකට යන සෝන් එකක්. ඉතින් මේ වගේ අර වෙනස් විදිහේ ජොනරස් මේ චරිත ටච් කරනවා. ඒ වගේම ඒවා සාර්ථකත් වෙනවා. මොකද එයාට අර ඒ ජොනරස් ගැන හොඳ දැනුමක් තියෙන නිසා ඒ කියන්නේ එයාට හොඳ ඇකඩමික් නොලෙජ් එකක් තියෙන නිසා මේ ජොනරස් ගැන එයා දන්නවා ඒක හරියට කොහොමද මේ ඒ ජොනරස් වලට ගැලපෙන විදිහට මේ මියුසික් එක ඒ සෝන් එක මේ ක්‍රියේට් කරන්න ප්‍රොඩියුස් කරන්න කොහොමද කියන එක. ඒක නිසා තමයි මට හිතෙන්නේ චරිතගේ ඒ හදන හැම ජොනර් එකකම වගේ සෝන්ස් ගොඩක් ජනප්‍රිය වෙන්නේ. ඒ වගේම මේකේ මම තවත් දැකපු දෙයක් තමයි මේ චරිතගේ සෝන්ස් වලට මම දැකලා තියෙන ගොඩක් කමෙන්ට්ස් දානවා මේ එක කට්ටිය කමෙන්ට්ස් දානවා මේ අර ගොඩක් ඉමෝෂනලි ඇටච්ඩ් වෙච්ච කමෙන්ට්ස් එහෙමත් තියෙනවානේ. එහෙමත් දානවනේ මේ සින්දු වලට. ඉතින් අන්න ඒ වගේ කමෙන්ට් එකක් තමයි මට මතකයි සමහර සින්දු වලට දාලා තිබ්බා මේ ෆෑන්ස්ලා චරිතගේ සින්දු ඇහෙන්නේ නැති අය පව් වගේ කමෙන්ට්ස්. ඉතින් ඒ කියන්නේ මේ චරිතගේ ෆෑන් බේස් එකේ චරිතට ඉන්නවා අර ඉමෝෂනලි එයාට ඇටච් වෙලා එයාගේ සින්දු වලට ඇටච් වෙච්ච ෆෑන් බේස් එකකුත් ඒ වගේම ඊට අමතරව එයාට ඉන්නවා තව ෆෑන් බේස් එකක්. ඒ කියන්නේ මේ චරිත අර ටිකක්
ඇකඩමික් පැත්තෙන් නැත්තම් ඒ කියන්නේ නිකන් IQ පැත්තෙන් ටච් කරනවනේ එයාගේ ෆෑන් බේස් එක. දැන් අර කලින් මේ එයාගේ මේ කුවේනි කොන්සර්ට් එක දැන් මේ නොවැම්බර් තියෙන කුවේනි කොන්සර්ට් එක වෙලා එකට එයා මේ අර ටිකට් ටික රිලිස් කරද්දි අර ඒ කෝඩ් එකක් එහෙම මේ ඉන්ට්‍රොඩියුස් කරලා ටිකක් අර වෙනස් විදිහේ මේ දෙයක් කරානේ. ඒ කියන්නේ එයා ඒක කරන්නේ එයා ඒ විදිහේ දෙයක් බලාපොරොත්තු වෙන යුනික් ෆෑන් බේස් එකක් වෙනුවෙන්. ඉතින් ඒ කියන්නේ ඒ වගේ ෆෑන් බේස් එකකුත් මේ චරිතෙට ඉන්නවා. ඉතින් ඒ වගේ ඉමෝෂනලි ඇටච් වෙච්ච නැති අපි කියන්නේ ඔය මේ ක්‍රින්ජ් කමෙන්ට්ස් වලට කැමති නැති ෆෑන් බේස් එකකුත් චරිතගේ ඉන්නවා. චරිතගේ මේ සින්දු වලට කැමති කට්ටිය. ඉතින් ඒ වගේ එක්කෙනෙක් මම දැක්ක එක කමෙන්ට් එකක් දාලා තියෙනවා. මෙන්න මේ කමෙන්ට් එක. Brew this චරිතගේ සින්දු අහන්නේ නැති අය පව්. Gone comments are wild. Just enjoy the masterpieces and stop ruining his legacy, friends. ඉතින් මට කියන්න තියෙන්නේ මෙහෙමයි මේ ඉමෝෂනලි ඒ විදිහට ඇටච් වෙච්ච ෆෑන්ස්ලා ඕන තරම් ඉන්නවා. ඒක එහෙම වුණා කියලා ඒක එහෙමයි කියලා ඒක ගොන් කොමෙන්ට් එකක් විදිහට අපිට මේ හඳුනන්න බෑ. මේ ඒක තමයි මම කියන්නේ. ඒ කියන්නේ මේ ඒ විදිහ මිනිස්සුත් ඉන්නවා. ඒ වගේ ෆෑන්ස්ලාත් ඉන්නවා. ඊට අමතරව ඒ වගේ නැති ඉමෝෂනලි මේ ඒ සෝන්ග්ස් වලට මේ රියැක්ට් කරන්නේ නැති ෆෑන් බේස් එකකුත් ඉන්නවා. ඉතින් ඒකෙන් කියන්න බෑ මේක මේ ගොන් කමෙන්ට් එකක් කියලා. දැන් මේ මෙයා දැන් මේක වෙලා තියෙන්නෙම දැන් ඔය විදිහේ ඉමෝෂනලි ඇටච් වෙච්ච ෆෑන් බේස් එකක් චරිතගේ සෝන්ග්ස් වලට ඉඳද්දී අර එහෙම නැති කට්ටියකට චරිතගේ ෆෑන් කෙනෙක් වෙන්න ඒ කියන්නේ වෙන්න නිකන් බැහැ වගේ ගතියක් එනවා ඒගොල්ලන්ගේ හිතෙම. මොකද මේ මෙන්න මෙහෙම ක්‍රින්ජ් වෙච්ච ෆෑන් බේස් එකක් මේගොල්ලන් මේ චරිතෙට ඉන්න නිසා නිකන් මේගොල්ලන්ට නිකන් හිතේ මේකක් තියෙනවා අපෝ මේක හරියන්නේ නැහැ. මේ මෙයාට මේ වගේ ෆෑන් බේස් එකක් ඉන්නේ. ඉතින් ඒකට අපිට ෆෑන් කෙනෙක් එන්න බැරි වගේ මේ මානසිකත්වයක් තියෙනවානේ. අන්නේ මානසිකත්වයේ තියෙන කට්ටිය මේ කමෙන්ට්ස් අඩු කරන්න තමයි මම හිතන්නේ මේ වගේ කමෙන්ට් එකක් දාන්නේ මේ කියලා. ඉතින් කොහොම වුණත් කියන්න තියෙන්නේ ඉතින් මේ ඒ වගේ ඒවා ගොන් කමෙන්ට් කියලා මම හිතන්නේ ඒක ඒ විදිහට හඳුන්වන එක හරි කියලා. මේ මොකද ඒ වගේ කට්ටිය ඕන තරම් ඉන්න පුළුවන්. දැන් කෙනෙක්ට කියන්න පුළුවන් ඉතින් මටත් මේ ඇයි වා ඉතින් මේ වගේ එකකට මේ විදිහට රියැක්ට් කරන්නේ මේ වගේ කමෙන්ට් එකකට කියලා. ඉතින් මට කියන්න තියෙන්නේ දැන් මේ වගේ කමෙන්ට් එකක් දාපු එක්කෙනෙක් මේ වගේ කමෙන්ට් එකක් දාපු එක්කෙනෙක් හිතනවා නම් එයා තමයි මේ යුනිවර්සල් ට්‍රූත් එක. කියන්නේ මේ යුනිවර්සලි මේ ඇක්සෙප්ටබල් මේ ෆෑන්. ඒ කියන්නේ මේ ඒ වගේ එක්කෙනෙක් කියලා හිතන එක නැති කරන්න තමයි මට ඕනේ. මොකද එහෙම එකක් නැහැ. එහෙම යුනිවර්සල් ට්‍රූත් කියලා මේ යුනිවර්සලි ඇක්සෙප්ටබල් ෆෑන් කෙනෙක් කියලා එක්කෙනෙක් නැහැ. ඕනම රටක ඕනම මේ කල්චර් එකක මේ විදිහේ මේ කමෙන්ට්ස් දාන කට්ටිය ඉන්න පුළුවන්. ඒ කියන්නේ චරිතගේ සින්දු අහන්නේ නැති අය පව් වගේ ඒ වගේ කමෙන්ට්ස්. ඒ කියන්නේ ඉමෝෂනලි මේ ඒගොල්ලන් කොයිතරම් දුරට ඒ සින්දුත් එක්ක ඒ මියුසික් එකත් එක්ක මේ වෙලා තියනවද කියන එක නේ එකෙන් කියවෙන්නේ. ඉතින් අනිත් එක ඒක නිසා ඒක තමයි දැන් අර මේ මිනිස්සු එක වගේත් නැහැ. ඒක අපි පිළිගන්න බෑ මුලින්ම. මිනිස්සු ලෝකෙ මිනිස්සු එක වගේ නැහැනේ. අපි හැදෙන වැඩෙන පරිසරය සංස්කෘතිය අපි ආශ්‍රය කරන සමාජය ඉතින් ඕවත් එක්ක තමයි මේ මිනිස්සු ගොඩ නැගෙන්නේ. ඉතින් ඔය හැම තැනකම හැම මිනිස්සෙක්ම ඒ දේවල් සමාජ සංස්කෘතික මේ පාරිසරික දේවල් හැම එක්කෙනාටම සමාන වෙන්නේ නැහැනේ. එක තැන් වලට එක විදිහට වෙනස් වෙනවා. ඉතින් ඒක අපි ඇක්සෙප්ට් කරන්න ඕන. ඉතින් ඒවත් එක්ක තමයි අර මිනිහෙක්ගේ මේ අපි ඒකට කියන්නේ මේ ස්පිරිට් එකද. ඒ කියන්නේ මිනිස්සෙක් තුල මම හිතන්නේ එසෙන්ස් කියලා කියන්නේ ඒකට. ඒ එසෙන්ස් එක ක්‍රියේට් වෙන්නේ ඒ එසෙන්ස් එක ඒ මිනිස්යාගේ එසෙන්ස් එක ඩෙවලොප් වෙන්නේ ඔන්න ඔය කියන කාරණා පසුබිම් කරගෙන තමයි. සමාජ සංස්කෘතික පාරිසරික මේ සාධක එක්ක තමයි. ඉතින් එතකොට ඒ මිනිස්සයා හිතන පතන විදිහ
ඒක වෙනස් වෙනවා ඒ දේවල් එක්ක. ඉතින් අපිට ඇක්සෙප්ට් කරන්න වෙනවා. ඉතින් ඒ විදිහේ මිනිස්සු ඉන්නවා කියලා. මේ ඒක කොයිතරම් දුරට සමාජයට මේ අහිතකර බලපෑමක් වෙන්නේ නැද්ද කියන එක අනුව තමයි අපිට තීරණය කරන්න වෙන්නේ ඒක කොහොමද හොඳද නරකද කියලා මං හිතන්නේ. ඒක නිසා මේක දාන එක වැරදක් නෑ. මං කියන්නේ මේකට මෙහෙම මේ දෙයක් ආවා කියලා මේක ට්‍රූත් එක කියලා අපිට කියන්න බෑ. ඒක නිසා තමයි මට මේක ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනේ. ඉතින් මං හිතන්නේ මේ චරිතගේ මේ සෝන්ග්ස් ටික ඉතින් කියන්න තියෙන්නේ නියමයි. හොඳම සින්දු ටිකක් තියෙනවා මේ ඇල්බම් එකේ. මං හිතන්නේ එමුනම් බොහොම ස්තුතියි.